Hello guys, welcome back to my YouTube channel Life with Shanu. ඔන්න ඉතින් අපි අද යනව නෙළුවේ. ඔයාලත් මාත් එක්ක යමුද? අපි නෙළුවේ ගියේ බයික් එකේ. ඉතින් බස් එකේ යනව නම් වටයක් යන්න ඕන. අපි නම් යන්නේ ෂෝට් කට් එකකින්. ඉතින් මේ පැත්ත ගොඩක් ලස්සනයි. වංගු තියනවා යනකොට, කඳු තියනවා, තේවතු තියනවා. ඉතින් අපි යන වෙලේ නම් ලොකු වැස්සක් එන්නයි යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරයෙන් ඉල්ලනවා. අපේ පැතිවලට නම් ගොඩාක් රස්නේ අවුවයි. ඉතින් මේ පැතිවලට නම් හවස් වෙද්දි ටිකක් වහිනවා. අපි යන්නේ අපේ අයියගේ යාළුවෙක්ගේ ගෙදර තමා. ඉතින් අපි එහෙට ආව විතරයි. ඒ වෙලාව විනාඩි 5ක් වගේ යනකොට මෙන්න හොඳට මොහොලඟත් එක්ක වැස්ස පටන් ගත්තා. ඉතින් වැස්ස පායනකම් අපි ටිකක් ඉඳලා අපි යනවා දැන් දියල්ලක් හොයාගෙන නාන්න. මේ වගේ ලස්සන පාලම් පහකරගෙන තමයි අපිට යන්න තියෙන්නේ. මාරම ලස්සනයි මේ පරිසරය. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ අපි නාන්න දියල්ලට. ඉතින් අපි දියල්ලට ගියා. ගිහිල්ලා චුට්ටක් වාඩි වෙලා හිටියා. ඇත්තටම අපිට මේ දවස්වල ගොඩක් රස්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. මාරම කූල් මෙතන. වාඩි වෙලා ඉඳලා තමයි අපි නාන්න ගත්තේ. මෙතෙන්ට වැඩිය කට්ටිය එන්නේ නැහැ. මෙතන වැඩිය ප්‍රසිද්ධ දියැලක් නෙමෙයි මේක. අනික මේ දවස්වල වහිනවා අඩුත් නිසා දියැලි වල ගඟවල් වල වතුර හැමත් අඩුයි. දැන් අපි එතනින් නාලා තව පහළ තැනක් තියෙනවා ගමේ අය නාන්න එතන තමයි. අපි එතෙන්ට ගියා. දැන් තින් ටිකක් මේ වෙලාවේදී වෙලාව 6 විතර වෙලා අපි ඉතින් කැලෙන් ඉක්මනට එළියට ආවා. මේ දවස්වල අර ගොඩක් වහින්න නැති නිසා කූඩැල්ලෝ නම් නැහැ. ඒ වුණාට ඉතින් හිතේ සැකේට බල තමයි ගියේ කූඩැල්ලෝ එන්නවද කියලා. ඊළඟට අපි මෙතනට තමයි නාන්න ආවේ. මෙතන මාළු ඉන්නව ගොඩක්. ඉතින් එයාලා ඇවිල්ලා කකුලට කොටනවා. අපි මෙතනත් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ යන්න තමයි යන්නේ. ලස්සනයි මේ පරිසරය නම් මාරම ලස්සනයි. ඉතින් අද දවසේ ඒ දියැල්ල විතරයි අපි බලන්න ගියේ. ඉතින් රෑ වෙන නිසා ඔන්න දැන් ඊට පස්සේ රෑ වෙලා අපි සින්ද කියන්න ගත්තා.
මේ ඊළඟ දවසේ උදේ අපි උදේම නැගිටලා ලෑස්ති වුණා අද ලංකගම යන්න. මේ පැත්තේ ඉතින් උදේට ටිකක් සීතලයි, මේදුම තියෙනවා, මොනරු කෑ ගහනවා, මාරම ලස්සනයි පරිසරය. ඉතින් අපි යමුකෝ ලංකගම. යන්න තියෙන මේ වගේ පාරකින් තමා. මාරම කූල් මේ පාර. ඉතින් අපේ පැත්තේ රස්නෙත් එක මේ පැත්තේ නම් මරු. මගේ වීඩියෝ එක බලන ගමන් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ලංකගමට යන අතරතුර මේ වගේ ලස්සන පාරවල්, ලස්සන දොළ පාරවල් බලාගෙන යන්න පුළුවන් දෙපැත්තෙම. ඔන්න ගාල්ලේ ඉන්න අයට නම් ගොඩක් දුර යන්න ඕන නෑ. බයික් වල වගේ යනවා නම් ඉක්මනට එන්නත් පුළුවන් ෂෝට් කට් තියෙන නිසා. ඇත්තටම ඉතින් දකුණු පළාතේ අයට මේ වගේ දියැලි පාරාදීසයක් බලන්න එන්න පුළුවන් ගොඩාක් වෙලා යන්නේ නැතුව. දැන් අපි ආවා එළන පාලමක් තියෙනවා. එතෙන්ට ෆොටෝස් වීඩියෝස් ගන්න ටිකක් ආවා. එතනත් ලස්සනයි. මම නම් කොහේ ගියත් ෆොටෝස් වීඩියෝස් ගන්නවා. මොකද කවදා හරි අපිට ඒව බලලා සතුටු වෙන්න පුළුවන්. අපි මේ තැන්වල ගියා නේද? ඉතින් අපිට ඒක හොඳ මතකයක්. ඉතින් මම නම් ෆොටෝස් ගන්නවා. ෆොටෝස් දෙකම ගන්නවා. දැන් අපි දැනට ගොඩක් වහින කාලෙට නම් මේ හැම තැනම වතුර පාරවල් තියෙනවා. ඉතින් මේ විදිහට නිදහස යන්නත් බෑ. මොකද කූඩල් යාළුවෝ ඉන්නවනේ. මම නම් මාරම බයයි. ඉතින් එක්කෙනෙක් වගේ තමා මේ පාර මගේ කූඩල්ලෝ එල්ලුනේ කකුලේ වහින්න නැති නිසා අඩුවේ. ඔන්න මේ වගේ පාරකින් තමා අපිට යන්න තියෙන්නේ. මේ දවස්වල තියෙන රස්නෙට මේ වගේ තැනක ඉන්න තියෙන එක හොඳයි. ඉතින් අපි යන වෙලේ මෙතන කවුරුත් හිටියේ නෑ. ටිකකින් ෆොරිනර්ස්ලා නම් ගොඩක් ආවා. මෙතන උඩහ තියෙනවා දියැලක්. අපි දියැලට නම් ගියේ නෑ. අපි එතන ඉන්නාලා
ආයෙත් ගියා ලංකගමට. එතන ලස්සන සමනලයෝ හිටියා. එතන හැමතැනම තනින් තන වගේ ඔය වගේ ලස්සන සමනලයෝ හිටියා. අපේ අයියගේ බබත් ඉන්නවා. එයාත් ආව නාන්න. ඔන්න දැන් ඇවිත් ඉන්නේ ලංකගමට. ලංකගම ඇල්ලට ඇවිත් ඉන්නේ පහළම තියෙන ඇල්ල. ඉතින් මෙතන ගල් රුඩින් පැන ගිහිල්ලා අපි ගියා ඇල්ල ළඟටම. මෙතන ඇලි 7ක් තියෙනවා උඩට යන්න ඕන. ඉතින් අපි ගොඩක් සැරයක් ඇවිත් තියෙන නිසා මේ පාර පහළම ඇල්ලට විතරයි අපි ගියේ. ඉතින් ওই විදියට තමා මගේ නෙළුව ගමන. ඔයාලා මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බලුවට thank you so much. මම ආයෙත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching. Bye.